තෙරුවන් සරණයි හැමෝටම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කරා ඔබ ගෙනියන සදහම් යාත්‍රාව නිර්වාණ නාලිකාවත් එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් නිර්වාණ නාලිකාව කිව්වට දැන් ඔයගොල්ලෝ දන්නවා මේක ලෝටස් පාත්. එහෙම නම වෙනස් වෙලා තියෙනවා. ඉතින් නම නෙමෙයි ගැටලුව තියෙන්නේ. අපි හැමදාම කතා කරේ මේක නිර්වාණ විදියට. ඉතින් අද කතා කරන මාතෘකාව දැන් දවසකට පස්සේ මම හිතන්නේ ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැහැ. ඔයගොල්ලෝ තියෙන වීඩියෝස් අහන්න ඇති බලන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අද මේ වීඩියෝ එකේදී ටිකක් ආందోලනාත්මක කතාවක් තමයි. හැබැයි හොඳ හෝදිස්සියෙන් හොඳ කල්පනාවෙන් ඕනෑම කෙනෙක් මේක දිහා අහන්න හරි තමන්ගේ ජීවිතේ මෙච්චර කාලයක් අහපු වීඩියෝ අතරින් වැදගත්ම වීඩියෝ එක මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ නිවන ඔයාලා නිවනක් හොයනවනේ නේද? හැමෝම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නිවනක් හොයාගෙන. එහෙනම් මේ නිවන දකින ආකාරයේ පිළිබඳව ඔයගොල්ලන්ගේ පොතපතේ තියෙන කරුණ වලට අමතරව මෙන්න මේ මම පෙන්වලා දෙන ආකාරයටත් හිතලා බලන්න. අපි කාලයක් තිස්සේ මේවා ගැන සාකච්ඡා වුණා. නමුත් වීඩියෝ එකක් දාන්න අවස්ථාවක් යෙදුනේ නැහැ. ඉතින් අද තමයි ඒකට අවස්ථාව කියලා හිතුණා. ඉතින් ඔයගොල්ලෝ ඉගෙන මේවා වෙන්න. එතකොට මේ වෙනකන් ඔයගොල්ලන්ගේ තිබුණු දැනුම් පද්ධතිය. ඒ කියන්නේ පොතෙන් ත්‍රිපිටකයෙන් වෙන්න පුළුවන්. නැත්නම් තව කොහේ හරි දේශනාවකින් අහපු දෙයක් වෙන්න පුළුවන්. මේ මොන දේවල් තිබුණත් පොඩ්ඩක් ඒ දේවල් පැත්තකින් තියන්න. මොකද ඒකත් එක්ක මේක අහන්න ගියපුවාම ඔයගොල්ලෝ කරන්නේ අවබෝධයකටපත් වීමක් නෙමෙයි සංසන්දනය කිරීමක්. මට ගැටලුවක් තියෙනවා. දැන් මේ පැහැදිලි කිරීම ඉවරනකම් අනිවාර්යෙන් අහන්න ඕනේ. කවුරු හරි නිවන් දකින්න ඕනේ නම් පැහැදිලිව මේක ඉවරනකම් අහන්න. හරිද? ඔයගොල්ලන්ට ඒතකොට මේ නිවන් දකින්න අවශ්‍ය වෙන මාර්ගය ඊටාම් පැහැදිලිව තේරුම් ගන්න අවස්ථාවක් තියෙයි. හැමෝටම තේරුම් ගන්නත් බැරි වෙන්න පුළුවන්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා WhatsApp group එකක්. එනේ group එකට සම්බන්ධ වෙලා වැඩිදුර දේවල් අපිත් එක්ක සාකච්ඡා කරගන්න පුළුවන්. පැහැදිලිනේ? ඉතින් එහෙමනම් මේ කියන දේවල් එකපාර තේරුම් ගන්න බැරිනොත් group එකට එන්න. ඇවිල්ලා ඊටු ටික සාකච්ඡා කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඕනෑම කෙනෙකුට විවෘතයි දෙයක් සාකච්ඡා කරන්න. ඉතින් ඔය පොතේ තියෙන දේවල්ම වචන වලින් බලාපොරොත්තු වෙන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ පොතේ තියෙන වචනම මං කියයි කියන බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේක හැමදාම ඔයගොල්ලෝ පොත කියෙව්වා. ඒ කියන්නේ ත්‍රිපිටකය ඇතුළු දේවල් කියෙව්වා. ත්‍රිපිටකයේ දේවල් පරිශීලනය කරද්දී ඔයාලට ප්‍රශ්න ඇවිල්ලා නැතුව ඇති සමහරලාට. මොකද ලොකු දැනුම් පද්ධතිය දැන් එතන හදාගත්තා. ඒ ඔක්කොම දේවල් මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඒවත් වෙනම කියන්නම් ඔයගොල්ලන්ට ඒ තැන් වැරදුනේ ඇයි කියන එක. පොතම කියවන්න ගිහිල්ලා වැරදුනේ ඇයි කියන එක මම පෙන්නලා දෙන්නම්. නමුත් මේ ඉස්සෙල්ලා මේ පැහැදිලි කිරීම ටික අහමු. හරි. දැන් ඔයගොල්ලෝ ඔය නිවනක් හොයනවනේ. නිවන හොයාගන්න බැරි ඇයි? මේ කියන කතාව සම්පූර්ණයෙන් අහලත් සමහරට තේරුම් නැත්නම් කරුණා කරලා WhatsApp group එකට එන්න. මේ යටින් කමෙන්ට් දාලා දඟලන්න එපා. ඇවිල්ලා කතා බහ කරලා ඉවර කරන්න. මොකද මේක වීඩියෝ එකකින් කියන්න පුළුවන් දේවල්, මේ වගේ වොයිස් එකකින් කියන්න පුළුවන් දේවල් නෙමෙයි. තමන් ඒ කියන්නේ මේක අහන ඔයගොල්ලන්ගේ තියෙන මානසික මට්ටම බලලා ඒකට උපදෙසක් දීලා තේරුම් කර යුතු කරුණු බවට පත් වෙනවා. නමුත් අපි කරුණු කීපයක් එකතු කරලා මෙතන පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එක තැනක් අපි මෙහෙම බලමු. දැන් ඔයගොල්ලන්ට මේ සංසාර චක්‍රය, සංසාර කියන එක අපි අහලා තියෙනවා. මේ මෝහය, රාගය, ද්වේෂය වගේ කරුණු කියලා ඔයගොල්ලෝ පොත් වලින් අහලා තියෙනවා. මම පොතේ තියෙන හැම කරුණක්ම මෙතනදී කියන්න උත්සාහ කරන්නේ නැහැ. මෙන්න මේක සමුදය කියලා එකක් අහලා තියෙනව නේද? ඉතින් මෙන්න මේ කාරණා මම පොතේ වචන ගැන කියන්නේ නැහැ නේ. ඒතකොට මේ සංසාර වීම වෙන්න හේතු වෙන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රධාන ලෙසම තෘෂ්ණාව මතුවීම කියලා එකක්. එහෙම නේද? තෘෂ්ණාවක් නිසා නේද මේ සංසාර චක්‍රයක් යන්නේ කියන්නේ. මං පැතිකඩවල් කීපයක් පෙන්වන්න බලන්නම් එනවා. දැන් බලන්න ඔයගොල්ලන්ගේ ලෝකය, සංසාරගත වෙච්ච ලෝකය කියලා කියන්නේ කොහොමද කියලා චුට්ටක් බලමු. අපි සාමාන්‍යයෙන් ওই කාලය ගත්තාම දින සති මාස පැය මිනිත්තු තප්පර විදිහට කාලය ගත්තාම මම කියනවා ওই කාලය බොරුවක්. ওই කාලය කියලා එකක් ඔහොම නැහැ. අපි හදාගෙනයි තියෙන්නේ කියලා. දැන් අපි බලමු මේක චුට්ටක් කොහොමද කියලා. ඔයගොල්ලන්ට පුළුවන් නම් කියන්න අතීතයක් තියෙනවද? අනාගතයක් තියෙනවද? වර්තමානයක් තියෙනවද? බලන්න ඒක ඉස්සෙල්ලා. දැන් අපි ඉස්සෙල්ලා ඒ ටික ලියාගමු ඉස්සෙල්ලා. අතීතය කියලා දෙයක් තියෙනවද? තියෙනවද අතීතය කියලා දෙයක්? බලන්න කල්පනා කරලා හොඳට. වෙන්නේ මෙහෙමයි.
දැන් ඔයගොල්ලන්ගේ ලෝකය කියලා කියන්නේ මම කෙටියෙන් කිව්වොත් සිතුවිල්ලක දුර. සිතුවිල්ලක් හටගෙන ඒක නිරුද්ධ වෙලා යනවා. හිතක් හටගෙන නිරුද්ධ වෙලා යනවා. දැන් මේකේ තියෙන ඔයාලගේ දැනුම් පද්ධතියෙන් ගත්ත ඒවා චෛතසික මෙච්චරයි අර එහෙම මෙච්චරයි. දැන් එහෙම දැනුම් පද්ධති ගන්න එපා. මං කියවනේ දැන් ඔයගොල්ලන්ට ඒවා කොහොම පොඩ්ඩක් පැත්තකින් තියලා මේක සාවධාන වසන්න කියවලා. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. සාමාන්‍ය කෙනෙකුට නම් තේරෙන දෙයක් තමයි සිතුවිල්ලක් හටගෙන නිරුද්ධ වෙලා යනවා. එහෙමනේ වෙන්නේ. මොකක් හරි ගැන සිතුවිල්ල. දැන් ওই සිතුවිලි ටික අපි ගන්නෙ කොහෙන්ද? ඉන්ද්‍රියන් වලින්. එතකොට පංචේන්ද්‍රයන් ටික තියෙනවා. හයක් තියෙනවා අපිට. ප්‍රධාන පහෙන් අපි ගන්නවා. ඇස කන නාසය දිව ශරීරය ආදී වශයෙන් මම මතක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ওই කතාව ඇතුළේම අපිට ඇහිලා තියෙනවා බණක් දාරුචීරියට කිවලු දිත්තේ දිත්තමත්තං බහිස්සති කියලා. දුටු තැනම මේ දේවල් නිරුද්ධ වෙන බව ඒක තේරුම් ගන්න වගේ කතාවක් කොහොම ඔයගොල්ලෝ එක කතා අහලා තියෙන්නේ. හරි. අපි අර බලමු අර මොහොත ගැන. එතකොට අතීතය කියලා දෙයක් තියෙයිද? සිතුවිල්ලක් හටගෙන නිරුද්ධ වෙනකොට මේ මොහොතේ ආය අලුත් සිතුවිල්ලක් හට ගන්නවා. ඒක ඇස හෝ කන හෝ මොකක් හෝ ඔය ඔක්කොම එකතු වෙලා හට ගන්නවා. කීපයක් හෝ එකතු වෙලා හට. නැත්තම් පරණ මතකයේ තිබිච්ච දෙයක් ඇවිල්ලා, ඒ කියන්නේ මන කියන ඉන්ද්‍රියත් එක්ක එකතු වෙලා මේක ආය එකක් හට ගන්නවා. දැන් ඔය හටගන්න එක නෙමෙයිද ඔයගොල්ලන්ගේ ලෝකේ? ඔය තෘෂ්ණාව හරි මොකක් හරි ඕනේ දෙයක් මතුවලා එන්නේ මෙන්න මේ මොහොතේ නෙමෙයිද? මොකද අතීතයෙන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද? ඊයේ මට මෙහෙම වුණා කියලා කිව්වොත්, ඊයේ මට මෙහෙම වුණා කියලා කවුරු හරි කිව්වොත් ඒක කියන්නේ කොයි වෙලාවේද? දැන් කියන්නේ. ඒක කියන්න මතක් වුණේ කොයි වෙලාවේද? දැන් මතක් වුණේ. එහෙනම් සිතුවිල්ලකින් හටගත් ඒ මතක්ව සිතුවිල්ල හටගත්තේ දැන්. පරණ මතකයක් ඔයාලා ගාව තිබුණ එකක් නෙමෙයි, ලෝකේ හටගත්තේ දැන්. එහෙනම් අපි මේ අනාගතය ගැන ගන්න පුළුවන්ද බලන්න ටිකක්. මං ලබන සතියේ මෙහෙම දෙයක් කරනවා. දැන් ඔක කියන්නේ කොයි වෙලාවද? දැන්. මතක් වෙන්නේ ඒ කාරණාව ගැන තෘෂ්ණාධිකව හෝ මතක් වෙන්නේ කොයි වෙලාවටද? දැන්. එහෙනම් මේ මතක් වුණු සිතුවිල්ල හටගත්තේ කොයි වෙලාවද? දැන්. එහෙනම් ඔයගොල්ලන්ට අතීතයක් කියලාවත් අනාගතයක් කියලාවත් අපිට මෙතන ගන්න බෑ. ඔයාලා හිතාගෙන ඉන්නවා හැම එකක්. පැහැදිලිද? ඒක තේරෙනවද? එතකොට මේ හිතාගෙන ඉන්න එක ඇතුලේ බලන්න මේ මොහොතේ සිතුවිල්ලක් හටගෙන නිරුද්ධ වෙලා යනවා. සිතුවිල්ලක් හටගෙන නිරුද්ධ වෙලා යන්න කාලය ගැන කතා කරුවොත් හිතන්නවත් බැරි චූටි කාලයක්. නේද? කාලය කියන එක නිර්ණය කරලා බැලුවොත් චූටි කාලයක්. හිතා ගන්නවත් වෙලාවක් නැහැ මේ හටගත්ත මේ නිරුද්ධ වුණා. ඒක අතීතයට ගිහිල්ලා ඉවරයි. ඒතර අතීතයේ ඔයාලට කතා කරන්න බෑ ඔයගොල්ලන්ට වර්තමානයේ විදියට. එහෙනම් මේ වෙලාවේ හටගන්න සිතුවිල්ලක් විතරයි. හරි. දැන් ඕක කල්පනා කරලා බලන්න. දැන් මෙතන මේ චුට්ටේනේ අපි මේ තෘෂ්ණාව ගැන කතා කරා. තෘෂ්ණාව ඇතුළු මේ අපි මේ ජීවත් වෙනවා කියලා කරන සියලුම දේවල් තියෙන මේ චුට්ට ඇතුළේ. නැද්ද? පුළුවන් නම් කල්පනා කරලා බලන්න. මොකද ඔයාගේ සිත නැත්තම් මේ ඔක්කොම කතා කරන්න බෑ. මේ ඉන්ද්‍රියන් වලින් ක්‍රියාකාරීත්වය සිද්ධ වුණේ නැත්තම් මේ මුකුත් කතා කරන්න දේවල් නැහැ ඇතුළේ වෙන්නේ. එහෙනම් මැරිච්ච කෙනෙක්. එහෙනම් පණ තියෙන කෙනෙකුට තියෙන්නේ මේ මොහොත විතරයි. බොරුද බලන්න. එතකොට මේ මොහොත තුල සිදුවෙන මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමයි කරන්න ඕනේ. හරි. දැන් අපි බලමු ඒක කොහොමද තේරුම් ගන්න කියලා. හරි. තේරුම් ගන්න අපි try එකක් දෙමු. දැන් ඉන්ද්‍රියන් වලින් මොකක් හරි අපි ග්‍රහණය කරගන්නවා. දැන් කවුරුත් එන්න එපා පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඒවා කතා කරන්න. මොකද දැන් අපි හිතමු එහෙම දැනුම් පද්ධතියක් නැති කෙනෙක්. සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් කියලා හිතලා. පොත් වලින් අතොරතුරු අරගෙන නැති සාමාන්‍ය දිනදා ඔය බණක් අහලා දැනුමක් තියෙන කෙනෙක් කොහොමද මේක තේරුම් ගන්නේ? මොකද දැනුම් පද්ධති වැඩි වුණාම මේ මාර්ගයට එන්න අමාරුයි. අපි ඒකින්ද ඒක බලමු. හරි. එතකොට නිකමට කල්පනා කරලා බලන්න අපි ඇහෙන් මොන හරි දෙයක් දකිනවා. දකින හැමදේම මතක තියාගන්නවද? මතක හිටිනවද? නෑ. මතක හිටින්නේ නෑ. හොඳට කල්පනා කරලා බලන්න. මොන හරි දෙයක් ඇහෙන් දැකලා ඔයා අඳුන ගන්නවා. උදාහරණයක් විදිහට අපි එළියෙන් කවුරුත් කැමති දැන් ලස්සන රූපයක් දකිනවා. මොන හරි දෙයක්. ගැහණු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි සතෙක් හරි මොකක් හරි ලස්සන රූපයක් දකිනවා. දැන් ඒ රූපය අපි උදාහරණයක් විදිහට ගැහණු කෙනෙක් විදිහට ගමු. නැත්තම් අර කට්ටිය හැමෝම කතා කරනවා මලක් කියයි ගහක් කියයි. අපි කියමු පොල් ගහක් කියලා. උදාහරණයක් විදිහට මොකක් හරි දෙයකට දැන් තෘෂ්ණාවක් හැදෙන හැටිනේ මම බලන්න ඕනේ. අපි ඒක දකිනවා. දැක්කහම අපි ඒ ගහ දැක්කහම ඔයා මොකක් කියලාද ගන්නෙ? ඔයාලා ගන්නෙ මේක පොල් ගහක්. එහෙනම් දකීමේ සිතුවිල්ල දකින්නකොට ඔයාගේ එතනට ඇවිල්ලා සිතක් පහළ වෙනවා. පහළ වෙන සිතේ තියෙන පොල් ගහ. හැබැයි ඔයා දැක්කේ පොල් ගහද? කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. හොඳට කල්පනා කරන්න. පොල් ගහක් කියලා ඔයා නම් කරගන්නවා මිසක්කා දැක්කේ පොල් ගහද? මොකද ඔය පොල් ගහට පොඩි කාලේ කොස් ගහ කියලා තිබ්බනම් අපි අද කතා කරන්නේ කොස් ගහ කියලා නේද?
ඒ වෙන දෙයක් නම් කරගන්නේ නේ. එහෙනම් ඔයා දැක්ක දේද නම් කරගත්තේ නෑ. ඔයාගේ හිත ඇතුලේ හදාගත්ත වෙන එකක්. හොඳට කල්පනා කරන්න. තේරෙන්නේ නැත්නම් කරුණා කරලා WhatsApp group එකට ඇවිල්ලා මේවා මේ තමන්ට නොතේරෙන තැන් අහලා දැනගන්න. එහෙම නැතුව කවදාවත් මේක පාරව මේක මෙහෙමයි කියලා තර්ක විතර්ක වලට යන්න එපා. හරිද? මේ චූටි දේ අහලා එකපාරම අයියෝ මොනවද ඔය කියවන්නේ කියලා වගේ කියවන්න එපා. නොතේරෙන දේ ඇවිල්ලා අහගන්න. එතකොට අර එළියෙන් දැක්ක ගස. හරි? එතකොට මේ පොල් ගහක් දැක්කේ කියලා ඔයාගේ සිතුවිල්ලෙන් හදාගත්තා. දැන් මේ වෙලාවේ ඔයාලට තෘෂ්ණාවක් හටගන්නවද? නෑ නේද? තෘෂ්ණාව කියන සිතුවිල්ල නෑ. මොකද එක සිතුවිල්ලක් ඇවිල්ලා තමයි තව සිතුවිල්ලක් එන්නේ. එහෙන් දකිනකොට කනින් අහන්න බෑ. ඒක දන්නවනේ. මම මේ දන්න අයටත් එක කතා කරන්නේ නොදන්නව නෙමෙයි. අපි එක ඉන්ද්‍රියක් එක වෙලාවක ක්‍රියාත්මක වෙන්නේ. හැම වෙලාවෙම හැම ඉන්ද්‍රියක්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකක් ඉවරලා එකක් එහෙමනේ ක්‍රියාත්මක වෙන්නේ. හරි? එතකොට අර දැක්කදී ඔයා දාගත්ත පොල් ගහක් කියලා. එතකොට බලන්න ඔයා දාගත්ත දේද දැක්කේ කියලා අහපුවා අනිත් පැත්තට හිතලා බලන්න. ඒ කියන්නේ ඔයා දාගත්ත දේද දැක්කේ නෑ නේද? එතකොට ඒ කියන්නේ ඔයා මතක තියාගත්ත දේ නෙමෙයි දැකලා තියෙන්නේ. දැකපු දේ නේද නෙමෙයි නේද මතක තියාගත්තේ. එහෙනම් බලන්න හොඳට කල්පනා කරලා දැන් ඔයාගේ මෙන්න මේ දෙවෙනි තැනට එනකොට මෙතන තියෙන්නේ ඔයා ගාව තිබිච්ච එකක්ද? ඒ කියන්නේ ඔයාගේ කලින් තිබුණු දෙයක්ද නැති දෙයක්ද තිබුණෙම නැති කතාවක්ද? දැන් ඕක තේරුම් ගන්න බැරි වෙයි. තිබුණෙම නැති කතාව මොකක්ද කියලා. මොකද අතනින් මෙතෙන්ට උනේ. දැන් ඊළඟට හරි. ඒක දැන් දෙවෙනි එකට එනකොට ඔයාගේ සිතුවිල්ලක් විතරයි. ඇත්තටම ඔයා හදාගත්ත, ඔයා නම් කරගත්ත, ඔයාට කියලා ඔයා හදාගත්ත ලෝකෙක පොල් ගහක් තමයි තියෙන්නේ. මොකද එළියේ තියෙන දේවල් ඔයා දැක්කේ නැහැ. දැක්කා වුණාට ඔයා නම් කරගත්තේ මොකද්ද? පොල් ගහ කියලා. එහෙම නැතුව නැත්තම් වෙනත් ඔයා නාමකරණයක් හරි මේකට කරනවාමයි. ඒතොර මේ දැක්ක දේ මේ මතක තියාගන්න. දැක්ක දේත් අපි දන්නවා මේ ලෝකේ ස්ථිරව පවතින්නේ නැහැ. විනාශ වෙවි යනවා. ඒකයි මේ ලෝකේ තියෙන ස්වභාවය. ඡේ වීම වැය වෙමින් යනවා. හරි. ඒක පැත්තට දාමුකෝ. දැන් දැක්ක දේ වෙනස් නමකින් දාගන්න. ඔය දැක්ක දේ පොල් ගහ දකින්නකොට ඔයාට මතක් වෙනවා පොල් ගහේ පොඩි කාලයක් තව එහෙම නැත්නම් ඒ පොල් ගෙඩිය වලින් කරන්න පුළුවන් දේවල් ඔන්න දැන් ඊළඟට මතක් වෙනවා. ඒ පොල් ගහේ තියෙන වටිනාකම් මතක් වෙනවා. දැන් මේ මතක් වෙන්නේ අර පොල් ගහ කියලා නම් කරගත්ත සිතුවිල්ලද අලුත් සිතුවිල්ලද? අලුත් සිතුවිල්ලක් නේ. අලුතෙන් සිතුවිල්ල. එතකොට මේ පොල් ගෙඩියක් දකින්න. දැන් තමන්ගේ පොල් ගහ මේ දැන්. හරිද? ඊට පස්සේ පොල් ගහ මගේ පොල් ගහ. මගේ වත්තේ තියෙන පොල් ගහ. දැන් කොහොමම සිතුවිලි එනවනේ අපිට නේ. බලන්න අන්න මගේ කියලා තැනට එනකොට තමයි වාගේ තෘෂ්ණාව එන්න පටන් ගන්න. දැන් මේ තෘෂ්ණාව එන්නේ එළියෙන් දැක්ක එකටද? දැන් එළියෙන් දැක්ක දේ නෙමෙයි නම් කරගත්තේ. නම් කරපු දේ නෙමෙයි ඊළඟට වෙන සිතුවිල්ලක් දාගත්තා. මේක මෙහෙමයි කියලා. ඒ පොල් ගහ මගේ ඉඩමේ පොල් ගහ වුණා. ඒ පොල් ගහ මගේ පොල් ගහ වුණා. මගේ පොල් ගහ මෙහෙම වුණා කියලා දැන් අපි අර හදනවනේ සිතුවිලි ටික. බලන්න තෘෂ්ණාව කියන එක හට ගන්න තැනට එනකොට ඔයා මේ වෙන් වශයෙන් වෙච්ච සිද්ධි ධාමයක් වෙන් වශයෙන් වෙච්ච සිද්ධි ධාමයක් එකට ගැට ගහ ගන්නවා. මොකක් නිසාද? ඔන්න ඔය අවිද්‍යාව කතාව නිසා. අවිද්‍යාවත් පැත්තට දාමු. මෝහය නිසා, නොදන්නාකම නිසා. බලන්න හැම සිතුවිල්ලක්ම වර්තමානගතව හටගෙන නිරුද්ධ වෙලා ගිහිල්ලා. සිතුවිල්ල හටගෙන නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඔයා දැක්ක තැනදීම අවසන් වෙලා. දැක්ක දේ නම් කරගත්තාම නම් කරගන්න තැනදී අවසන් වෙනවා. ඒ සිතුවිල්ල. වෙන සිතුවිල්ලක් ඊළඟට පටන් ගන්නවා. හවුද නැද්ද කියලා හොඳට බලන්න. ඒක මේකට සම්බන්ධයක් නැහැ. තියෙනවා කියලා හිතා ඉන්නවා. තව දෙයක් මං චූටි දෙයක් අහන්න. ඒතකොට දැන් ඕකටම එකතු කරපුවාම අර මුලින් කතා කරපු කතාව අපේ ලෝකයේ තියෙන වර්තමානගතව පමණයි කියන එක තේරුම් ගත්තා නම් බලන්න අර වෙලාවේදී වර්තමාන ලෝකයක් දකින්නවා. ඒතකොට තෘෂ්ණාව කියලා වාගේ සිතුවිල්ලක් හට ගන්නකොටත් ඒ සිතුවිල්ල ඇවිල්ලා වර්තමාන ලෝකේ. දැන් බාණ්ඩේ සිතුවිල්ල හට ගන්නකොට එතනින් කලින් දැකපු සියලුම දේවල් අතීතයට ගිහින් ඉවරයි. එහෙනම් ඒක ආයේ පණවන්න බෑ. ආයේ ඒක මෙතෙන්ට ගන්න බෑ අපිට. ගන්න බැරි තිබ්බේ නැති මුකුත්ම සිතුවිල්ලක් තමයි මේ මතුවෙලා වාට වදයක් වෙන්නේ. එහෙම නෙමෙයිද බලන්න? එහෙම නෙමෙයිද බලන්න? එහෙමනම් ඔන්න ඔය කාරණා ටිකත් චුට්ටක් පොළොවට දාගන්න. තේරෙන්නේ නැත්නම් කරුණාකරලා WhatsApp group එකට එන්න. හේතුව මෙහෙම වීඩියෝ එකකින් පැහැදිලි කරන්න බෑ. එක එක්කෙනාගේ මේ වීඩියෝ එක අහන ගොඩක් අයගේ මානසික මට්ටම් වෙනයි. සමහර අය ලොකු දැනුම් පද්ධතිලා ඌවා මොනවද මෙහෙමයි කියලා එහෙම ලොකුවට කතා කරයි. හරි. එතකොට ඔය එක. ඒ කියන්නේ අපි මේ මොහොත තුල ජීවිතයත් ඊළඟට මේ සිතුවිලි වෙනස් වෙනවයි කියන කතාවක්. දැන් ඔය සිතුවිලි වෙනස් වෙන ඇතුලේ ඔයාගේ කියලා හදන ලෝකය පේනවද? අපිට මෙතන තෘෂ්ණාවක් කියලා එකක්වත් දකින්න තරම් දෙයක් නැති බව පේනවද? එළියේ තියෙන දේ ඔයා දැක්කද? දැන් තව පොඩි දෙයක් මම මේකට එකතු කරනවා. ඔයාගේ ප්‍රශ්න ටිකක් මම මෙහෙම ඇහුවොත්. ඔයාට ඇසෙන්
පේනවද බලනවද කියලා මම ඔයන් අහනවා. ඇසෙන් පේනවද බලනවද කියලා ප්‍රශ්නයක් අහනවා. හොඳට කල්පනා කරලා තමන් උත්තරයක් ගන්න බලන්න. කනට ඇහෙනවද අහනවද කියලා මම ඔයන් අහනවා. අන්න ඒ වගේ ඉන්ද්‍රියන් වලට දැන් මතක් වෙනවද මතක් කරනවද කල්පනා කරලා බලන්න. දැන් ඔයාලා කියයි මතක් වෙනවා කියලා. ඇහැට පේනවා කියලා කියයි බලනවා කියලා ඔයාලට තේරෙන්නේ නැහැ. පෙනිච්ච දේවල්ද ඔයා බැලුවේ. මොකද ඒ ඉන්ද්‍රියට යම්කිසි අපි කියන්නේ ප්‍රයොරිටි එකක් නේද? ඒ ඉන්ද්‍රිය ප්‍රකට කර ගැනීම කරුවොත් විතරයි අපිට ඒක දකින්න පුළුවන්. මේ අහන්න පුළුවන් වෙන්නේ දකින්න පුළුවන් වෙන්නේ මේ ඉන්ද්‍රියට ප්‍රකට වීමක් වුණොත් විතරයි. අපිට මොනවාරි ශබ්ද ටිකක් ඇහෙනවා. මොකක් හරි එකක් ඇහෙනවා. ඇහෙනකොට අපි මොකද කරන්නේ? කන යොමු කරනවා. අන්න. ඇහෙනවද අහනවද? අහනවා. අහපු වෙලාවෙ ඉඳලා ඔයාලගේ ඒකට මේ නමක් දාගන්නවා. මතක හිටගෙන තියාගන්නවා. අරක මෙහෙමයි මේ නම් කටහඬ අහවල් කෙනාගේ වගේ කියලා ලොකු කතා ගොඩක් හදනවා. එහෙනම් කවුද මේ ලෝකේ හැදුවේ? කවුද මේ ලෝකේ හැදුවේ? තමන්මයි. අපිමයි මේ ලෝකේ හැදුවේ. අපේ ලෝකේ අපි හදනවා. එහෙනම් පරණ දේවල් ඔයාලට මතක් වෙවි එනවා කියලා කවදාවත් ඊට පස්සේ කියන්න එපා. පරණ දේවල් ඔයාලා කරන්නේ මොකද්ද? වර්තමානගතව මතක් කරනවා. අනාගතයට දේවලුත් මොකද කරන්නේ? වර්තමානගතව මතක් කරනවා. එහෙනම් ඔයාලා මේ කරන ක්‍රියාවලියක් නිසා තමයි මේ වරද්ද සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තෘෂ්ණාව හටගන්න ප්‍රධාන හේතුව ඔයාලම කරනවා. මම සරල දෙයක් කියන්නම් තව. රෝදයක් ඔයාලා කරකෝ ඉන්නවා. සංසාර චක්‍රය කියලා හිතා ඉන්නකෝ. නොදන්නාකම නිසා මේක කරකවනවා. මම ඕක නවත්තන්න කියලා ඔයාලට උත්තරය කිව්වොත් ඔයාලා මොකද කරන්නේ? තව ටිකක් හිමින් කරකෝ ඉන්නවද අතහැරලා දානවද? නවත්තන්න තියෙන එකම ක්‍රමය අතහැරීමනේ. ආයෙත් අතහැරලා දානවා. ඒකට එහෙනම් ඔයාලා ඔය ධර්මය ගැන කල්පනා කරද්දි මේ සිතුවිලි දාමේ තේරුම් නොගෙන මෙන්න මේ ඒ අවස්ථාවල සිතුවිලි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තේරුම් නොගෙන ඔයාලා වඩා භාවනා කර දියුණු කර කොහෙද යන්නේ කියලා කල්පනා කරලා බලන්න. මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ තේරුම් ගත්තට පස්සේ ඒ කියන්නේ අපි එළියේ දකින රූප සහ ඒ දේවලුත් ශබ්ද සහ ඒ දේවලුත් අපිට ඕනනම් පටවියාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන තැනට දාලා ඒ කියන්නේ පටවියාපෝ තේජෝ ආයෝ කෙසේතත් වර්ණ ගන්ධ රස ඕජා කියන තැනින් අපිට මේක තේරුම් ගන්න පුළුවන්. මොකද එහෙන් වර්ණයක් අපි තේරුම් ගන්න. මම ඒ ටික කතා නොකරේ ලොකු දැනුම් පද්ධති වල නැති කට්ටිය ඉන්නවනේ. එයාලට ඒක කියලා වැඩක් නැහැ නේ. ඒතකොට ආයෙත් ඉගෙන ගන්න වෙනවනේ පොත්පත් වලින්. ඒකට ඒක කතා නොකියුවේ. හැබැයි ඒක දන්න කෙනාටත් බලන්න එළියෙන් අපිට හඳුනා ගන්න කාරණා තියෙනවා. දැන් ඔහොම බලපුවාම බලන්න ওই තෘෂ්ණාව හටගන්න සිතුවිල්ල දක්වා මේක ඇදිලා එනකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන නාම රූප මොනවද මුකිකව ඔයගොල්ලෝ අඳාගෙන ඉන්නව නේද? ගොඩක් එන දැනුම් පදතියක්. ඕක ඇතුලේ හටගන්න ওই සිතුවිලි දාමේ දිහා බලන්න. සිතුවිලි දාමේ කවුද හදන්නේ? අපි. ඒක කවුරුද අවිද්‍යාව නිසා හැදෙනවා. හැදෙනව නෙමෙයි ඇත්තටම හදනවා. හැදෙනවා තමයි පේන්නේ. නමුත් අපි හදන එකක් නේ කරන්නේ. මොකද ඇහෙන් බැලෙනවද බලුවද? ඇහුණද ඇහුවද? අහනවද? අන්න ඒ ප්‍රශ්නේ Tamanට දාලා බලන්න. එතකොට මේ යථාර්ථය තේරුම් ගන්න ඉතාම පහසුයි. හරිද? සමහර කෙනෙකුට මම මේ කතා කරන එක අප්‍රංශයක් වායේ තියෙයි. කරුණා කරලා ඔබට නිවන් දකින්න උවමනාවක් තියෙනවා නම් WhatsApp group එක කරා ඇවිල්ලා ඊතරදී පොඩි සාකච්ඡාවක් ටිකක් ඉවසිලිවන්තව අපි කියන්නේ මොකක්ද කියන එක තේරුම් අරගෙන යථාර්ථයට එන්න උත්සාහ කරන්න. මේක තේරුම් ගන්න. එතකොට තව දෙයක් කියනවා දැන් මේකෙදී. ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැති නිවනක් හොයන්නද? සමහර අය බණ කියන්නේ නිවනට. මම මේවා පොත්වල තියෙන දේ කාරණා වලින් පස්සේ කතා කරන්න. නිවනට බණ හොයනවා. නිවනට බණ ඕනේ නැහනේ. මොකක්ද ඕනේ වෙන්නේ? මේ සෝහන් කියලා ඔයගොල්ලන්ගේ කතා කරනව නේද පොත්වල දෙයක්. පොතක දැකලා තියෙනව නේද සෝහන් කියලා දෙයක්. ඒතර ඕක වුණාම මදිද? ඔතන තේරුම් ගත්තාම මදිද? මොකද ඕකේම ඔයගොල්ලන්ගේ පොත්වල ඇති සෝහන් වෙච්ච කෙනෙක් ආයි හතර අපාය වැටෙන්නේ නෑලු කියලා. එහෙමනම් ඒ පොයින්ට් එකට ඇතුළත් ඇති නේද? එතනින් පස්සේ කවදා හරි නිවන් දකින්න පුළුවන් නේද? දැන් බලමු සෝහන් වලට තියෙන කාරණා ටික මොකක්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට බලන්න මම මේ පෙන්නපු කාරණා ටික ඔයාලා හොඳ නුවණකින් කල්පනා කරලා බැලුවොත් මෙන්න මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වලට හරියටම දකින්න පුළුවන්. එතකොට සක්කාය දිට්ඨිය එහෙම නැත්නම් සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය නැතුව සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන්. එතකොට සම්මා දිට්ඨිය ආව කියලා කියන්නේ විචිකිච්ඡා දුර වෙනවා. සැකයක් තියනවද මේ මාර්ගය පිළිබඳ? අරහතුන් වහන්සේලා ඇතුළු මේ ගමන් කරපු මාර්ගය පිළිබඳ ඔයාලට සැකයක් උපදිනවද මේ යථාර්ථයේ මේ මම පෙන්නපු විදිහට තේරුම් ගත්තොත්? තේරුම් ගන්න බැරි අය කරුණා කරලා description සහ පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා WhatsApp link එක. ඒ group එකට සම්බන්ධ වෙලා
ටික දවසක් හිමීට ඉඳලා සාකච්ඡාවකට ඇවිල්ලා යමක් තීරුම් ගන්න පුළුවන්. හිමීට කලබල වෙන්නේ නැතුව. තමන්ගේ මතය කියලන්න නම් අවශ්‍ය නැහැ. කියලන්න උනත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ හිතා ඉන්න දැනුම් පද්ධතියක් තියෙනවා. ඒවත් ඇවිල්ලා කතා බහ කරලා යන්න. හරිද? එතකොට තමන්ගේ අඩුපාඩුකම් හම් වෙයි. මේ වොයිස් එකෙන් මට මේ කතා කරපු රෙකෝඩින් එකෙන් මේ සියල්ල පැහැදිලි කරන්න බෑ. මොකද විවිධ දැනුම් පද්ධති වල ඉන්න කට්ටිය ඉන්නේ. හැමදාම මේ ධර්ම මාර්ගය කියලා බණ අහහා කාලනාස්ති කරපු මිනිස්සු ඕන තරම් ඉන්නේ. හරිද? ඊළඟට ත්‍රිපිටකය කියලා ලොකු දැනුම් පද්ධතියක් කර තියාන ගිහිල්ලා හවල් බණ අහලා, හවල් හාමුදුරුවන්ගේ බණ අහලා, එහෙම අහලා හිර වෙච්ච මිනිස්සු ටිකක් ඉන්නේ. ඉතින් යථාර්ථයක් කියන්න ටිකක් හරි අමාරුයි. ටිකක් නෙමෙයි සෑහෙන්න අමාරුයි. හරි? හැබැයි මේක සරල තැනක් තියෙන අවබෝධ කරගන්න. මේ යථාර්ථයේ තේරුණාට පස්සේ ඔයගොල්ලන්ට ආයෙ තෘෂ්ණාව පැන නගීද කියලා බලන්න. ආයෙ කොහෙදිවත් ඒව හටගන්නේ නැහැ. හරිද? දැන් කියයි එහෙම කොහොමද මේ අපිට තියෙනවනේ ওই ටික කොහොම අහගත්තයි කියලා හරියයිද කියලා එන තර්ක තියෙයි. ලොකු තර්ක කට්ටියක තියෙයි. මොන තර්ක තිබ්බත් වගකීමෙන් කියනවා හරියට තේරුම් ගත්ත කෙනාට එතනින් එහාට උපදින්නේ සම්මා වූ කාරණා තමයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වගේ ඔයාලා ඔය අරෂ්ඨාංගික මාර්ගයේ ඇයි කියලා පොත්වලින් අහගත්ත කාරණා ටිකට තමයි ඇතුළත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය සෝහන් කියන තැන. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන තැන දුරු කරගන්න. නැත්නම් ඒ ටික ඒ අවස්ථා දෙක තේරුම් ගන්න. ගත්ත කෙනෙක් හිටියොත් මට කියන්න සීලබ්බත පරාමාස කියලා ඔයාලා කතා කරන දේවල් වල පස්සේ දුවයිද? නැහැ. එතනින් එහාට ඔයාලා කතා කරන දස සංයෝජනද මොනවද කියලා જાතියක් කතා කරනවා. මම ඒ විදිහට කියන්නේ ඇයි දන්නවද? ඔයාලා ওই පොත් වලින් කියවලා නිවනට යනකම්ම මාර දැනුම් පද්ධතියක් හදාන්න තියෙන්නේ. හැබැයි සෝවාන් වෙලාවත් නැහැ. සෝවාන් වෙන්න මාර්ගයක් දන්නෙත් නැහැ. ඒ මාර්ගය දන්නව කොහොමද දන්නවද? පාඩම් කරපු පොතේ පාඩම් කරපු වචන වලින් තාම පේන්නේ නැහැ. මේ සිතුවිල්ලක් නිරුද්ධ වෙලා හැටි. මම කෙටියෙන් කිව්වොත් මට හරි අපූර්ව දෙයක් අපේ සාකච්ඡාවකදී මුණ ගැහෙනවා මේ අපේ කණ්ඩායමක් ඇතුළේදී. ඒගොල්ලෝ මේ සාකච්ඡාව තුළ ඒගොල්ලෝ කෙටියෙන්ම ගත්ත දේ තමයි. ඒක සාකච්ඡාව තුළට අපි ගත්ත දේ තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන හරි අපූර්ව වචනයක්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. දැන් ඔයාලා නිකන් කලබල වෙයි. මේක වෙන තැනකින් අහලා තිබුණොත් කලබල වෙයි මේ වචනේ. එහෙනම් දකින්න ඕනේ මෙන්න මේ ටික. පෙර නොතිබීම. මොනවද පෙර නොතිබීම? ඒක තමයි හොයන්න ඕනේ. ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව ඔයා දකින්න ඕනේ. ඒ කියන්නේ ඒක අවිද්‍යාව නිසා සිදුවන බවක්. ඒ ස්වභාවයක් එහෙම තියෙනවා කියලා දකින්න ඕනේ. ඒතකොට ඒ දකින්න එක තුල ඔබට දකින්න ලැබෙයි කවදා හරි කොයිලා හරි හරියට තේරුම් ගත්තාම පෙර නොතිබූ බව. පෙර නොතිබූ කාරණාව. එහෙනම් ඉතින් සදාතනික මම මේ වෙලාවේදී මම ඔයගොල්ලන්ට තාම පැහැදිලි කිරීමක් කරනවා. අමුතුවෙන් ඔයගොල්ලන්ට නිවන හොයාගෙන යන්න දේවල් නැහැ. පරණ වීඩියෝ වලත් මම මේක කියලා තිනවා. නිවන හොයාගෙන යන්න දෙයක් නැහැ. නිවනේ තමයි ඔබ මෙච්චර කාලයක් ඉඳලා තියෙන්නේ. ඒ නිවනේ සිටි බවක් ඔබට තාම තේරිලා නැතිකම නිසා හදාගත්ත සංසාරයක්. හදාගත්ත ලෝකයක අතරමං වෙලා ජීවත් වෙන බවක් කිව්වොත් තේරුම් ගන්න තිබේ නේද? එහෙනම් ඒක තේරුම් කරවන්න තමයි මේ කතාව මුලදී ටික ටික කියාන ආවේ. නොතේරෙන කෙනෙක් ඉන්නවා. මම මේ කතාව දීර්ඝ කරවන්න හදන්නේ නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා Tamanට අවශ්‍යතාවයේ තියෙනවා නම් සෝවාන් වෙන්න. එහෙම නැත්නම් සෝවාන් වචනේ පැත්තකට දාමු අපි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදී වශයෙන් මේ කරුණු ටිකක් අර පොතේ දැනුම් පද්ධතියක් විදිහට තේරුම් ගන්න නැතුව විදර්ශනා නුවණින් මේක දකින්න කැමති කෙනෙක් ඉන්නවනම් WhatsApp group එක තියෙනවා. description සහ පළවෙනි comment එකේ දාලා ඔයාලට එතෙන්ට සම්බන්ධ වෙලා සම්බන්ධ වුණු ගමන් කවුරුත් chat කරන්න එකක් නැති වෙයි. යා සමහරට විහිළුවට ගනි එහෙම වෙයි. ඒ මොක වුණත් එතනින් සම්බන්ධ වෙලා යම් කිසි කෙනෙක් සාකච්ඡාවකට ඇවිල්ලා Taman විදර්ශනා නුවණින් මේ දේවල් දකින්න පුරුදු වෙලා මේ වැඩේ ඉවර කරන්න පුළුවන්. හැබැයි මම වගකීමෙන් කියනවා තේරුම් ගන්න උත්සාහ කරන ඕනම කෙනෙකුට විනාඩි 5-10ක් ඇතුළත මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගත්ත කෙනාගේ සංසාර ගමන එතනින්ම අවසන්. ඒ වගකීම දෙන්න පුළුවන්. එතකොට ඔයාලටම තේරෙයි කොහොමද මේක වෙන්නේ කියලා. ලොකු දැනුම් පද්ධතිය, වඩා යන්න දේවල්, භාවනා කරන්න දේවල් ඒ කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ යථාර්ථය ඉස්සර තේරුම් ගන්න. තේරුම් අරගෙන ඔයාලා ඕන දෙයක් කරන්න. තේරුම් අරගෙන ත්‍රිපිටකය කියවන්න. නැත්තම් හැමදාම ඕක දැනුම් පද්ධතියක් විතර 84000ක් වෙච්චි සියලුම 84000ක් කියලා නේද ඔය පොතේ කියනවා කියන්නේ. ඉතින් එච්චර ධර්ම ගොඩක් ඔයාලා කියව කාලනාස්ති කරයි. එක බණ පදයකිනුත් නිවන් දකින්න පුළුවන් බව ඔබ නොදැන. එක බණ පදයක් ඇති මේ යථාර්ථයේ තේරුම් ගන්න
ඒමවත් යථාර්ථයේ තේරුම් නොගෙන ඔයාලා ගොඩාක් කාලය නාස්ති කරනවා. මේ දැනුම් පද්ධති ගණනාවක් විවිධ අයට දේශනා කරපු සූත්‍ර දේශනා ටික අල්ලගෙන මේ සූත්‍ර දේශනාවල තියෙන දේශනා ඔක්කොම Taman දැනගත යුතුයි කියලා බොරු මතයක් ඔළුවේ දාගෙන තමන්ට තේරෙන තැනින් මේක තේරුම් අරන් අවසන් කළ යුතුයි කියන තනි බණ පදයටත් මේ නිවන් දකින්න පුළුවන් කියන එක තේරුම් ගන්න බැරි බොහෝ පිරිසක් අතරමං වෙලා ඉන්න ඔය පොත්පත්වල තියෙන දැනුම් පද්ධතිය ඇස්සේ ගිහිල්ලා. ඒකට උත්තරයක් තමයි මේ දුන්නේ. එතකොට පුළුවන් තරම් ඔයගොල්ලෝ උත්සාහ කරන්න මෙන්න මේ කෙටි මොකක්ද එතන කවුරු හරි කියයි කෙටියෙන් නිවන් දකින්න බෑ කියලා. මොකෝ බැරි. බලන්න එදා බුද්ධ දේශනාව ඇතුළේම ඔයගොල්ලෝ අහලා ඇති ඔය සූත්‍ර හරිය තියෙන ඔය තියෙන කතා මාලා වලින් හරි අහලා ඇති. බුදුහාමුදුරුවෝ පළවෙනි දේශනාව කරනකොට බුද්ධ දේශනාව කරනකොට සෝවාන් වෙනවා. සමහර දේශනාව මැද හරියක් කරද්දී සෝවාන් වෙනවා. දේශනාව අවසන් වෙනකොට අරිහත් වෙනවා. මේ ආර්ය මාර්ගයේ ගමන් කරනවා. බලන්න කොච්චර වෙනස්ද කියලා. එතකොට එක දේශනාවකින් සෝවාන් වෙන්න දැන් ඔයාලා කියයි ඒ කාලේ හිටපු මිනිස්සු පින් කරලා හිටියේ කුසල් වඩලා හිටියේ නෑ. මෙතන තියෙන්නේ Tamanට ඒකත් එකක් කියලා ගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඔයාලා වැරදි තැනකින් මේ ධර්ම මාර්ගය අල්ලගෙන ඉන්නේ. ධර්ම මාර්ගය වැරදි තැනකින් අල්ලන් ඉන්නේ. හරි කියලා හිතාගෙන ඉන්නේ. මවාගෙන ඉන්නේ. දැනුම් පද්ධතියක් ඔළුවේ දාගෙන ඒ දැනුම් පද්ධතිය තුලින් හරිය. දැන් 1 එකතු කරපුවාම 2යි. කවුරුත් දන්නවා. දැන් ඔක කොහොම හිතාිනවා වෙන හිතන්න ක්‍රමයක් නැහැ නේ කාටවත්. තේරුණාද? කවුරු හරි කියයි නෑ ඕක කොහොම තමයි යන්නේ කියලා තර්ක කරයි. එහෙනම් ඇවිල්ලා බලන්න. සාකච්ඡා කරලා බලන්න. තේරුම් ගන්න බලන්න මේ කියන කතාව. විදර්ශනා නුවණින් දකින්න පුරුදු වෙන. විදර්ශනා කියන වචනේ මෙතෙන්ට ගැලපෙනවද මන් දන්නේ නැහැ. නමුත් පුළුවන් තරම් අපි මේ කියන කාරණාව දකින්න උත්සාහ කරන්න. දකින්නවා කියලා කිව්වේ මං කිව්වා මේ මොහොත තුල සැකසෙන ලෝකේ තෘෂ්ණාව කොහොමද තියෙන්නේ කියලා දැක ගන්න බලන්න. එතකොට ওই තෘෂ්ණාව කියන කතාව නොතිබූ කාරණයක් කොහොමද අපි එහෙම දෙයක් කරන්න කියලා ඔයාලට තේරි. මෙච්චර කාලයක් රැවටිලා තිබ්බේ කොහොමද කියලා මේ මායා ලෝකේ. ඊළඟට අපි එළිය දේවල් දකින්නවා කියලා කිව්වට ඇත්තටම අපි දැක්කද කියලා ප්‍රශ්නයක් එනවා ආයේ. ඒ කියන්නේ අපි එළිය දෙයක් නැහැ කියලා එහෙම කියන්න හදනවා එහෙම නෙමෙයි ඈ. නැත්තම් වැරදියට තේරුම් ගන්නවා ඒගොල්ලෝ. එළිය දෙයක් නැහැ කිව්වා ඕන් කියලා. එළිය දෙයක් නැහැ කියලා නෙමෙයි. මේක විදර්ශනා නුවණ. තේරුම් ගන්න පාවිච්චි කරන ක්‍රමයක් පමණයි. ඇත්තටම සිද්ධ වෙන්නේ ඒකමයි. තේරුම් ගන්නත් අපි ඒ ක්‍රටි ක්‍රම එහෙම පාවිච්චි කරනවා. දාර්ශනිකයට පමා අපි බුදුහාමුදුරු දේශනා කරලා තිබෙ දිත්තේ දිත්තමත්තම් භවිස්සති. හරි සරලයි. ඒක ඇහෙන ටිකටම අරිහත් වෙලා අවසන් කරා නේද ගමන. ඒ වහලා තියෙනනේ. එහෙනම් ඒ අද බැරි ඒක කරන්න. අද බැරි කොහෙදෝ තියෙන දැනුම් පද්ධතියක් භාවනා ක්‍රමයක් අර භාවනාව මේ භාවනාව කිය හැම ලොකුවට ಜಾති දාගෙන මේක නැති කරගෙන. එහෙනම් මේ ධර්ම මාර්ගයේ යන්න තියෙන තවත් දේවල් තමයි ප්‍රඥා සීල සමාධි. ප්‍රඥා සීල සමාධි. කවුරු හරි කියයි සීල සමාධි ප්‍රඥා. ඔතන තව වරද්ද ගත්තේ. තව ගොඩක් දේවල් මේකේ පැහැදිලි කරන්න තියෙනවා. කිසිවක් කතා නොකර ඔයගොල්ලන්ට උනන්දුව තියන අය මේක තේරුම් ගන්න ඕනේ කියලා හිතන අයට ඉඩ තියලා ඒ කියන්නේ අර WhatsApp group එකට ඇවිල්ලා මේවා සාකච්ඡා කරගන්න ඉඩක් තියලා මම කතාව නවත්තන්න. නැත්තම් මේකේ ගොඩාක් දේවල් කියන්න වෙනවා. එහෙම නිකන් කියවන ගිහිල්ලා ඇති වැඩක් නැහැ. හේතුව මේ යථාර්ථය පැහැදිලි කරලා දෙන්න ඕනේ දැන් මේ අවසාන වීඩියෝ එකේ ඉදිරිය මේ නාලිකාවේ දාන මේ සම්බන්ධව දාන. මොකද දැන් කතා මාලාවක් දිගටම දාගෙන ආව යම් පැහැදිලි කිරීම. ඒකේ අවසාන වීඩියෝ එක විදියට. ඒ පැහැදිලි කිරීම වල අවසාන වීඩියෝ එක විදියට. ඒ කියන්නේ මේ මාර්ගය නිවැරදිව පෙන්වීම මුදසා දාන අවසාන වීඩියෝ එක විදියට මෙන්න මේක දානවා. මේකේ ඔක්කොම කියන්න ගියොත් එහෙම ඔයාලට බෑ. හේතුව විවිධ දැනුම් පද්ධති ඔස්සේ ආපු විවිධ මතිමතාන්තර තියෙන චරිත වලට තමයි ඒවා. ඒ කියන්නේ එහෙම අය තමයි මේක අහගෙන ඉන්නේ. ඔයත් මේ අහන ඔයත් ඇතුළුව. එතකොට ඒ අයට අපිට සිද්ධ වෙනවා වෙනමම කතා කරන්න. වෙනමම සාකච්ඡා කරන්න. එහෙම නැතුව මේ ගමන යන්න බෑ කාටවත්. ඒ නිසා යම් කිසි කෙනෙකුට උවමනාවක් තියෙනවා නම් මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ විය යුතුයි. මේක මන් තේරුම් ගත යුතුයි. මෙච්චර කාලයක් දැනුම් පද්ධතික පොතක ගියා භාවනා කරා තාමත් මට මේ යථාර්ථය තේරෙන්නේ නැහැ. තේරුණා වගේ වුණාට යථාර්ථයක් වෙලා නැහැ ජීවිතේ. අන්න එහෙමනම් කරුණා කරලා දීලා තියෙන WhatsApp එකට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ WhatsApp නම්බර එක තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට පුළුවන් මේ ගැන යථාර්ථවාදීව කතා කරන්න. හරි. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. එකම ඉල්ලීමයි අවසන් වෙනකන් අහයිට පොඩ්ඩක් කියන්න තියෙන්නේ. Tamanට මේ ගැන උනන්දුවක් තියෙනවා නම් මේ යථාර්ථය අවබෝධ කරගන්න උනන්දුවක් උත්සාහයක් අදිෂ්ඨානයක් තියෙන අය පමණක් කරුණා කරලා WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙලා
ටික දවසක් ඉවසලා ඒ සාකච්ඡාව වට කීපයකට සම්බන්ධ වෙලා නැත්නම් තමන් වෙනුවෙන්ම සාකච්ඡාවක් අවස්ථාවක් දුන්නොත් ඒකට සහභාගී වෙලා ඒ දැනුම් තේරුම් කර ගැනීම කරගන්න නැත්නම් තව කෙනෙකුට යමක් පැහැදිලි කරන ලාවට එතෙන්ට ඇවිල්ලා ඒක අහගෙන ඉඳලා යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඕගොල්ලන්ගේ දැනුම් පද්ධතියක් තියෙනවා නම් ඒක ගැන සාකච්ඡා කරන්න අවසර තියෙනවා. මොකද Tamanට මෙතෙක් වැරදුනේ කොතනද කියලා සාකච්ඡා කරන්න එපයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.